What is that, brother? මේ කාලේ එක්කම බිම දාලා. Brother, සර්ප පිටර හම්බුණා. පාර හිතා ගන්න දරු හිටියේ. ඊට පස්සේ අපිට මේ පාර ඇවිල්ලා දැන් අතරමං වුණා. මෙතන නම් අනිවාර්යෙන් මේ ස්ලොප් එක තියෙනවා. අංශ 90ක් 80ක්වත් තියෙන අඩුම. ඒක නෙවෙයි කට්ටියට එනවද? නැගුණා මුත් 60 ගණන් කිරීම කියනවා ආරේ. හිතේ පානතරකට භාජනය වුණා. අලුත්ම කික්කෝල එක කඩලවත් නැහැ. මේ පැත්තේ Hi guys, ada api dawat kalut kandan nakin yන්න ඔයාලා thumbnail එකේ දකින්න ඇති කන්ද මොකක්ද කියලා. දැන් අපි දඹුල්ලේ පැත්තේ දැන් මාතලේ පැත්තට යන ගමන් ඉන්නේ. එතකොට අද අපි ඉතිවිලි ඉන්නවා. ඒ වගේම පිටිපස්සෙන් විරාජුයි කලණයි යනවා. දැන් හරියටම ඉන්නේ අරංගල පොලිසිය ගාව. අරංගල නාව්. මෙතනින් තමයි මෙතන ඔය මේ පේන තැන එකපාරක් තියෙනවා යන්න ඔය කන්දට. අරංගල අපි යන්නේ එතනින් නෙමෙයි යෝන් සේනාංගය කියලා එකක් තියෙනවා. යෝන් සේනාංගයට පල්ලෙහා පොඩි පාරක් තියෙනවා. එතනින් තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. හරියටම පොලිසිය පාස් කරලා මම වීඩියෝ කපන්න නැතුව දාන්න. මෙතන වීඩියෝ එක හම් වෙනවා. එතකොට මේ පැත්තෙන් අරංගල පන්සල තියෙනවා. මේක තමයි අපි නගින්න ඉන්න අද කන්ද. මේකේ පොඩි කතාවස්තුවකුත් තියෙනවා. මම උඩට යද්දි ඔයාලට කියන්නම් සම්පූර්ණ විස්තරය. යෝන් සේනාංගේ ඕක පාස් කරලා ටික දුරක් යද්දී අපිට පාර හම්බ වෙනවා. මේකේ සුපිරි ඇඩ්වෙන්චර්ස් තියෙනවා. ඔයාලට සල්ලි ගෙවලා ඕනනම් බුකින් එකක් දාගෙන එන්න පුළුවන්. සුපිරි ප්ලේස් එකක් මේක. ඔන්න ඔතන ඉස්සරහා පාර මචං මං හිතන්නේ. guys අර උග්ගන වලට වෙන්නේ නැති මේ පාරේ අපි යන්න ඕනේ කෙරවලටම ඉවරනකම් යන්න ඕනේ මේ පාරේ. ඔය දුක නගින්නේ. එන්න guys කන්ද. guys මේ මෙන්න මෙතනින් තමයි පාර ඉවර වෙන්නේ. එතකොට කන්දට එන්ටර් වෙන්න තියෙන්නේ මේ මෙතන. මම තමයි යන්නේ තියෙන්නේ. යන ගමන් සෙට් වෙමු. සුපිරි කන්ද. මේකේ මේ ලොකු විස්තරයක් තියෙනවා. මම යද්දි කියන්න. දැන් කට්ටිය ගෙවල් වලට කෝල් දෙන්න යන්නේ සිග්නල් නැහැ කියලා ඉතින් ඒ උනාට උඩට සිග්නල් හොඳට තියෙනවා මේ කන්දේ. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෙට් වෙමු ඉස්සරහ. guys මේ තියෙන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයෙන් ගහව බෝඩ් එක. එතකොට මේක අයිති වෙන ඔයාලට පේනවා ඇති අඩවිය නාවුල කියලා තියෙනවා. දිශාව මාතලේ. මේ එක ලෑන්ඩ් මාක් එකක් ඔයාලට පාර හොයාගන්න බැරුණා. යා තව ටිකක් ඔයාලට මේ පැත්තේ ඉඳන් එද්දි මේ මෙන්න මේ ගල් ගුහාව වගේ ස්ථානය හම්බ වෙනවා. මෙතන තව එක ලෑන්ඩ් මාක් එකක් ඔයාලට පාර වැරදුනොත් කියලා හොයාගන්න. මම ලෑන්ඩ් මාක් ටික හිමීට යන ගමන් ඉස්සරහට ගියාගෙන යන්න. දැන් ඕම් පොඩ්ඩක් කන්ද සෙට් වෙලා තියෙන උඩට යන්න. මේක සාමාන්‍ය මේකේ හොඳකට තියෙන්නේ කූඩල්ලුනේ. මොකද තෙත් කලාපේ වියලි කලාපේ අතරමැද තියෙන කන්දන් නිසා මේක. අතරමැද වියලි කලාප.
එනවනම් අනිවාර්යෙන් සපත්තු දාන්න ඉන්න. මේ සර්ප විශේෂ ගොඩක් ඉන්නවා. ඒක නෙවෙයි දැක්කේ දැනනවද? නැගුණා මුත් ඇට ගණන් කිරීම කියනවා ආරේ. මාරයි නේද? අවුරුදු 30 යන්නේ. ඒකත් තමයි. ගයිස් මෙතන පාරවල් දෙකක් බෙදනවා වගේ නවා. එතනින් වල උඩ පාර එන්න ඕනේ. මේක නිකන් ගල් ගුහාවකට වගේ යන්නේ. යා. ගයිස් අපි දැන් මේ පාර හිතා ගන්න දරුව හිටියේ. ඊට පස්සේ අපිට ගිය GPS එකෙන් කලින් ගියපු එක්කෙනෙක්ගේ ට්‍රේල් එක දාලා තිබුණා. අපි ඒක ගත්තා මේ. අපි දැන් ෆෝන් එක හරවලා බැලුවා අපිට යන්න තියෙන්නේ අර කලන යන පැත්තට යන්න තියෙන්නේ. තව පොඩ්ඩක් ට්‍රේල් එක තියෙන්නේ කොහොම ගියා. එතෙන් උඩට යන්න තියෙන්නේ. අපි යමු සෙට් එක. ට්‍රැවල් පිස්සෝ කියලා සිංහලෙන් ගාපා තනි සිංහලෙන්. එතකොට එනවා නැත්තම් ට්‍රැවල් පිස්සෝ කියලා මේ ඉංග්‍රීසියෙන් සර්ච් කරනවා ට්‍රැවල් පිස්සෝ LK කියලා ගහන්න. ඒ නම කියව ගන්න බෑ බං ගොඩක්. ඔව් ආන් ඒකයි. කට්ටිය ගොඩක් අහලා තිබ්බයි අපි නම වෙනස් කරේ කියලා ඕක තමයි හේතුව. ඕ කට්ටිය ට්‍රේල් ට්‍රෙකර්ස් කියනවා ට්‍රයල් ට්‍රෙකර්ස් කියනවා. හරියට නෑ. ගයිස් ආයි පල්ලමක් තියෙනවා. හරි හරි. ආයි උඩට තියෙනවා. මේකේ නම් ඇත්තට මෙන්න ගයිඩ්ලා ගන්න ඕනේ නැහැ. එහෙම ලොකුට අවුලක් නැහැ. අඩිපාර ෂේප් එකේ තියෙනවා අනික මේ මන් දාලා තියන්නම් අර ෆයිල් එක මේ GPS ෆයිල් එක ඕනනම් ඔයාලට ඒක ගයියා GPS එකට ඉම්පෝට් කරගෙන එන්න පුළුවන්. දැන් ලොකු තුබහක් තියෙනවා. ගයිස් අපි චොකලට් කන්න යන්නේ. පොඩ්ඩක් මහන්සි අරින්න නැවතුණා. ඔව් චොකෝ බට්ටා නෑ අර චොකෝ බට්ටා අල කිවි බූලා ඕනේ ගෑ අපි ගමු මන් දන්නේ ගයිස් අපි අර කෑම කන්න පොඩ්ඩක් අතර නැවතිලා හිටපු තැන ඉඳන් වම් පැත්තට එන්න තමයි මේ ඇල පාර තියෙන්නේ. මේ ඇල පාරක් තියෙන්නේ. මිස්ටර් පාරක් මේ කන්ද යන්න දෙන්නේ. මේ ඇල පාර දිගේ උඩට ගියාම අය සාමාන්‍යයෙන් මම හිතා අඩි පාර සෙට් වෙනවා. ඇල පාර දිගේ වාල එන්න ඕනේ. මේ පාර වැරදුනොත් කියලා තමයි මේ ලෑන්ඩ් මාක් කිය යන්නේ. අපිට එද්දින මේ නිකන් බෑග් එකේ බර පිටිපස්ස සර්ප පිටර වගේ හම්බුණා. බැරින් නම් එක ගෙඩි జాතියක්. ඒ බලන් ඔය අප්පේ තියෙන ඇවිල්ලා ගෙඩියක් කරන්නේ. සර්ප පිටර නෙමෙයි. ඒ වුණාට හොඳට පොළොව බලාගෙන යන්න ඕන. ඉතින් ගයිස් අපි සාමාන්‍ය ගල හම්බෙනම දැනට ආවා. මේ වලට පේන්නේ අරංගල කන්ද ෆස්ට් පීක් එකේ ගල. මෙහෙට යන්න තමයි මේ හයික් එක වැඩි වෙන්නේ. එතකොට අපි මම හිතන්නේ මේ මෙතනින් අපි ගලට ගොඩ වෙන්න වෙනවා දැන්. මේ ඇන්ගල් එක වල බලන්න මෙතන. මේ මෙතන නම් අනිවාර්යෙන් මේ ස්ලොප් එක තියෙනවා අංශ 90ක් 80ක්වත් තියෙන අඩුම. මේ හරියනම් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා 40කට විතර. ඒ හරියෙන් නගින්න තමයි බැලුවේ අපි උඩට. කට්ටියම ඉන්නවා. ෂේප් එක ආව දැන් පැයයි විනාඩි 15ක් විතරනේ. 15ක් වගේ අපි ආවේ. ලොකුවටමත් නැහැ හැබැයි මේ සාමාන්‍ය තියෙනවා. ඉතින් බොරු ගන්න ඕන නැහැ.
අපි උඩට යන ගමන් චෙක් කරමු. guys finally අපි ආ උඩට. අපි දැන් first peak එකට යන ගමන් ඉන්නේ. අවුවනම් සරයි. මේ පල්ලෙහා තමයි. මේ second peak එක. ඔකට එහා පැත්තේ උඩ third peak එක. අපි දැන් මේ යන්නේ first peak එකට සුපිරි drone shot ටිකක් ගන්න. මේ තමයි අරංගල. guys අපි දැන් first peak එකේ ඉඳලා යන ගමන් ඉන්නේ. ඈ second එකට යන්නේ කියන්නේ අපි දවල්ට කණ්ඩ යන්නේ දැන් මිල් එකට ගිහින්. බඩගිනි හේවණක් හොයනවා අතන තියෙයි කියලා හිතෙනවා. අපි බලමු පාර මට නිකන් මෙතනින් මෙහෙම ගිහින් ඔහොම යන්න වගේ පේනවා. මට හිතෙනවා. බලමු අපි. යා බාරමයි subscribe කරන්න මේ පේනවා නේද ඔයාලට මේ වගේ ගෙදර ඉඳන් මේ වගේ තැන්වල යන්න ආසයි නේද? එහෙනම් අදම travel pisso subscribe කරලා තියාගන්න. ගෙදර ඉඳන් යන්න බැරි ඔයාලට අපි ගිහින් පෙන්නන්න මේ වගේ සුන්දර දසුන්. guys අපි කැලේ ඇතුළට ආව පොඩ්ඩක් කෑම කන්න. එතන සුපිරි පොට්ටක් හම්බුණා අපිට කෑම කන්න. කෑම කාලා අපි දවල්ට යන් උඩටම. subscribe කරලා නැත්තම් subscribe කරන්න. අපි කෑම කන්න. ඔබ දන්නා මීයා හොරගෑනි කවුද කියලා? අපි කණ්ඩ යන්නේ guys. අද අපේ අම්මා හදලා කිව්වත් මීයා කන්න කැමතිම නෝනා පොලොස් තියනවා. මුරුක්කු තියනවා. ඔය එහෙම අම්බෝල තියනවා. අපි කමු. මීයා කන්න කැමතිම කැවිලි වර්ගය ගන්නවා. එද්දිගම guys අපි ආපහු මාන කැලේට ආවා. අන්න පීක් එක. අපි පල්ලෙහා ඉන්නේ. යන් උඩට. හායි ඔන්න ඉතින් කිව්වා වගේම අපි ආවා අරංගල টොප්ම ගල උඩට. මේකේ ඇවිල්ලා කන්ද වාලා දැන් වීඩියෝ ටිකක් බලලා තියෙනවා. මේකේ දාලා තියෙනවා ඩ්‍රෝන් වීඩියෝ ටිකක්. ඒ ටිකත් බලන ගමන් ඒක ඉවරලා තමයි දැන් අපි ඩ්‍රෝන් වීඩියෝ ෂොට් ටික දාලා ඉවර කරලා තමයි ඉන්නේ. මේකේ ඇවිල්ලා මේ කන්දේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ මේ ජනප්‍රවාදයේ කියවෙන දේවල් අපි ඉතින් හරියටම ඇත්ත නැත්ත දන්නේ නැහැ. ජනප්‍රවාදයේ කියනවා දැන් 1800 ගණන් වල. ඒ කියන්නේ ඔය මාතලා හටන ඔය වගේ හටන් තිබ්බ කාලවල වල ගොංගාලේ ගොඩ බණ්ඩා මේකේ ඒ කියන්නේ මේ උඩ ඒ කියන්නේ මේ කන්දේ ඉඳලා මේ පල්ලෙහා ඒරියා එකේ සටන් සංවිධානය කරා කියලා තමයි මේ ජනප්‍රවාදයේ තියෙන්නේ. වෙන්නත් පුළුවන් මොකද ඉතින් මේ මෙතෙන් ආවහම මුළු කියන්නේ උඩ රට නම් උඩ රට කුරුණෑගල පැත්ත නෑ කියන්නේ ඇතුගල නම් ඇතුගල දඹුල්ල පැත්ත නම් දඹුල්ල පැත්ත නාවුල පේන්නේ නැති දිහාවක් නෑ අපිට වැවුම පේනවා වැව් 10කට එහා. ඒ කියන්නේ මොරගහ කන්ද පේනවා ඉබ්බන් කටු පේනවා කණ්ඩලම් පේනවා ඊට පස්සේ කුරුණෑගල පැත්තේ වැව් 4-5ක් පේනවා ඊට පස්සේ බෝතැන්න පේනවා ඔය වැව් ගොඩක් පේනවා මේ උඩට ආවම ඉතින් සටනක් සංවිධානය කරනවා කියන්නේ ඉතින් අර ප්ලෑන් එකක් තියා බලන් කරනවා වගේ ඉතින් එහෙම තියෙන්නත් ඇති. නියෝජක කිව්වා වගේ අපි බලමු අපිට පේන කඳු ටික මොනවද කියලා. මේ හරියට ආවම
අර අතනින් පේනවා හුලංගල කන්ද. එතකොට අතනින් දොළු කන්ද පේනවා. ඊට පොඩ්ඩක් මෙහාට වෙන්නේ අග්දෙස්ගල පේනවා. මඩහපොළ කන්ද පේනවා. එතකොට දිනජ කිව්වා වගේ මෙතන වැව් ටික තියෙනවා. එතකොට මේ පැත්ත ගත්තාම මෙතන කරගස් ගන්න ටවර් සෙට් එක පේනවා. නායි ගියපු ගම්මඩු ඒ ලයින් එක ඔක්කොම තියෙනවා. අතනින් පේනවා රිවර්ස්ටන්. එතකොට මෙහෙන් මොරගහ කන්ද. එතකොට මේ මෙතනින් නයා කුඹුර කන්ද පේනවා. එරින් ඇරෑවුල පොත්ගල පේනවා. යක්කුරාගල පේනවා. කඳු සෑහෙන ගොඩක් පේනවා මේකේ. මෙතන ඇත්තටම කිව්වා වගේ සටන් සංවිධානය කරා කියලා හිතන්න සාක්ෂි ගොඩක් තියෙනවා. මෙතෙන්ට මේ view එක සාමාන්‍යයෙන් ගොඩක් පේනවා. ඉතින් පේන කඳු දැන් සාමාන්‍යයෙන් කඳු නගින අයගේ බෙස්ම කඳු වලින් සාමාන්‍යයෙන් 7-8කට එහා වෙනවා මෙතන. ඉතින් එතන සුපිරි view එකක් ඔයාලත් ඇවිල්ලා බලන්න. එන පාරේ ඉතින් ඔයාලා දකින්නද සුපිරිටම තියෙනවා. එහෙම ලොකු අවුලක් නැහැ. අමාරුවක් නැහැ. පොඩි අමාරුවකට තියෙන්නේ ප්ලස් පීක් එකේ ඉඳන් තර්ඩ් පීක් එකට එද්දි පොඩි පල්ලමක් බහලා එන්න තියෙනවා. සහ පාර හොයාගද්දි තනි මාන කලාවකින් එන්න තියෙන්නේ. ඒක විතරයි පොඩි අවුලකට තියෙන්නේ. ඉතින් මේ තමයි අරංගල රාජුට්ටෙන් අපි බහිනවා. බහිද්දි සෙට් වෙනවා. ගයිස් ඔන්න අපි දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඔන්න vlog එක කරන සිතුවප ඉස්සෙල්ලා යනවා. කැමරාව ගත්ත මම. උඩින් යනවා. ඔන්න සිතුවප අනතුරකට භාජනය වුණා. අවුලක් නැහැ. හොඳින් ඉන්න. හොඳින් ඉන්නවා. මෙන්න ඉඳගෙන ඉන්නවා. රයිට්. උඩින් එනවා අපේ කරණයි විරාජුයි. ඔල්ලෝ හැක් වෙලා ඉන්නේ. ඔයාලට කිව්වනේ මේකේ මේ අර රාවණ රජුරුවන්ගේ සීන් එකක් පොඩි තියෙනවා කියලා. ඔන්න ඉස්සරහින් හම්බ වෙනවා පොඩි තැන. අපි මේ පැත්තෙන් සෙට් වුණොත් අපි ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඒත් එක්කම තමයි මේ දැන් ඔය හයික් කරන අනිවාර්යෙන් ඒ කියන්නේ අලුත් කට්ටියට වගේම ඔය හයික් කරන අයට ගොඩක් යන්න ආස කරන කඳු සෙට් එකක් නේ. දැන් ඔය අපි ඉස්සෙල්ලා කිව්ව කඳු සෙට් එකම සාමාන්‍යයෙන් මෙතෙන් ආවම කඳු 10ක් විතර පේනවා. 10ක් 12ක් විතර පේනවා. ඉතින් මේ ඒ ඔක්කොම කඳු පේන්නේ අරංගල කන්දට. දැන් අපි දොළු කන්ද පැත්තට ගියොත් අනිත් කඳු පේන්නේ මේක මේ මාරම තැනක තියෙන කන්ද. සුපිරිම කන්ද. බලන්නකෝ view එක කොහොමද කියලා. කෙලින්ම නිව්සීලන්ත view එකක් තියෙන්නේ. පොඩ්ඩක් අවුලකට තියෙන්නේ මේ කාස්ට් එක ගතිය. ටිකක් නැති වුණා නම් සුපිරිම view එකක් තියෙන්නේ. මේ ඔයාලට දැන් අපි සාමාන්‍ය පොඩ්ඩක් පල්ලෙහාට බැස්සා. මේ කියන කට්ටියක් ඇවිල්ලා කරලා ගියා. ඔන්න වැරදි වැඩක් පෙන්නන්න යන්නේ. මේ වීඩියෝ එක බලනවා අනේ මේව කරලා යන්න එපා. මේ හරි නෑ මේ වගේ වැඩ. ඔන්න බලන්නකෝ මේ අලුතෙන්ම ආව කට්ටියක්. What is that brother? මේ කාලේ එක්කම බිම දාලා brother brother ඉටිගොල්ල තේරෙන දාලා මේ ඊයේ වැස්සට වතුරත් පිරීලා මේවා. නැත්නම් ඔයාලා හිතා මේ අපි දාලා ගියපුවා කියලා මේ ඉටිගොල්ල ඔක්කොම මේ ඊයේ ඉඳන් වතුරත් පිරීලා ඊයේ වැස්සට ඊයේ පොඩ්ඩක් වැස්සා. අපි කැම්පින් කරන්න ඉතා එනේක ඉස්සාව අපි මේ ඇත්තට කැම්පින් මේ තමයි අපේ සෙට් එකේ නළුවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා ලම්බ තීරුවේ තියෙන්න ඕන ෆොටෝ එක. රයිට් ලයින් නැත්නම් ෆෝන් එක පොළවේ ගහනවා. ඔව් අන්න ඒ වගේ චරිතයක්. සුපිරි චරිතය. ඒ කියන්නේ එයාගේ ඒක ඒ ළඹේ ඕනෙමයි මෙයාගේ ළඹේ. එහෙනම් අපි ඉස්සරහට යමු. ජය වේ. ගයිස් අපි මේ බහින්දි පාර පොඩ වෙනස් කරා මේ. මේ පාර ඇවිල්ලා දැන් අතරමං වුණා. පාර ඉවරයි ඒකේ. දැන් ආයෙ උඩට යනවා. පාරක් තියනවාද බලන්න. අපි අර ආවුවත් එන්නේ බහින්න හැදුවේ. බලමු ගිහින් උඩට. ගයිස් අපි දැන් ආයෙ බහින්න යන්නේ. බහින ගමන් ඉන්නේ. පාර හොයාගන්න විදිහට දැන් ආපහු අතරමං වෙලා ආයෙ කරකිලා ආයෙ කොහොම හරි GPS එක දාගෙන ආවා. පාරට දැන් හරි පාරේ ඉන්නේ. පොඩ්ඩක් කන්න නතර වුණා. ඉතින් අපිට තව මීටර් නැහැ. දැන් අඩි 500ක තියනවා ඉන්නේ. අපි යන්න ඕනේ අඩි
350ක සීමාවකට තමයි බහින්න තියෙන්නේ. ඒකෙන් තමයි අපි බයික් ටික තියෙන්නේ. ඉතින් guys අද ගමන ඔයාලා බැලුවා නම් subscribe කරන්න. තවත් අපි කමෙන්ට් එකක් දාන්න. ඔව් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අපි අඩුපාඩු තියෙනවා සහ ඔයාලා ආසා ඔයාලට යන්න බැරි නිකන් අපිට යන්න පුළුවන් කියලා හිතන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් පුළුවන් වුණොත් එතන යනවා. එහෙනම් අලුත් vlog එකකින් සෙට් වෙනකන් ගිහින් එන්න. ජය. travel pisso. සිරි ඔක කරන්න යන්න.